ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මම මගේ ගෙදර ව්‍යංජන හදනකොට ඒවට දාගන්න 3-5 හදන්නේ කොහොමද කියලා. අපි ගෙදර 3-5 හදන විදිහ තමයි ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු මේ 3-5 ටික හදාගන්න අපිට මොනවද ඕන කරන්න කියලා ඉස්සරලම. මගේ 3-5 එකේ මම අද විශේෂ අවධානය දීලා එකතු කරගන්නේ මෙන්න මේ කරපිංචා. මේ කරපිංචා මේ තියෙන බලන්නකෝ මේ සද්ද. මේවා මම බදින්නේ. මේවා මඩ පවල මේ වේලගෙන තියෙන. දවස් 4-5ක් විතර මේ ගේ ඇතුලේ මොකක් හරි මේ චූරලා මොකක් හරි මේකයක් වගේ හිට කොලයක් එල්ලලා දාලා තිබ්බහම දවස් 4-5ක් යනකොට මේ විදියට හොඳට වේලෙනවා. ඒ කියන්නේ මම මේ කරපිංචා එකතු කරන්න ගොඩාක්ම හේතු වෙන්නේ අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න මේ කරපිංචා හුඟක් උදව් කරනවා කියලා සඳහන් වෙනවා. මොකද අපි මාළු පිණි ව්‍යංජන වලට කරපිංචා එකතු කරාට හැමෝම කෑම කන වෙලාවට මාළු පිණි වල තියෙන කරපිංචා ටික විසි කරලා දානවා. කවුරුත් ඒක හිතලා කෑමට ගන්නෑ. ඒ නිසා තමයි මම මේ කරපිංචා එකතු කරගන්නේ. ඒ වගේම මේ තියෙන්නේ කොත්තමල්ලි, මේ අමු කොත්තමල්ලි මේක මේ හොඳට සෝදලා මේකත් අවුවේ දාලා මාන්නම් මේක තද අවුවේ දාලා වේලගෙන තියෙන්නේ. මෙතන තියෙනවා ග්‍රෑම් 250ක්. මේ සූදුරු මේවත් හොඳට සෝදන්න ඕනි. කඩේ තියෙන විදිහට ගෙනල්ලා ඇත්තටම කොටන්න බෑ. මේක සෝදලා හොඳට සෝදලා මම නම් 4-5 සැරයක් සෝදනවා. මොකද මේ සූදුරු වල විශේෂ මේ මඩ වගේ ගොඩක් හැම වෙලාවෙම තියෙනවා. ඒ නිසා සූදුරු මේක හොඳට වේලලා තියෙන මේක. මෙතන ග්‍රෑම් තියෙන්නේ 100ක්. මෙතන කොත්තමල්ලි 250ට මම සූදුරු ග්‍රෑම් 100ක් ගන්නවා. මේ තියෙන්නේ මහදුරු. මහදුරු ග්‍රෑම් 50ක් ගන්නවා. මේකත් හොඳට සෝදලා මේ මං අවුවේ වේලලා අරන් තියෙන්නේ. ඊට පස්සේ මං ගන්නවා මේ තියෙන්නේ අබ ග්‍රෑම් 50ක් ගත්තා. ඒ වගේම මගේ 3-5කට මම පරිප්පු එකතු කරගන්නවා. පරිප්පු මෙතන ග්‍රෑම් 50ක් තියෙනවා. ඒ වගේම මෙතන මේ තියෙන්නේ සුදු හාල්. මේවත් ඔක්කොම සෝදලා තියෙන්නේ. මෙතනත් ග්‍රෑම් 50ක් තියෙනවා සුදු හාල්. ඊට පස්සේ මේ තියෙන්නේ උළු හාල්. උළු හාල් තියෙනවා ඒත් ග්‍රෑම් 50ක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ගම්මිරිස්. ගම්මිරිස් නම් මම ග්‍රෑම් 20ක් වගේ අරගත්තේ. ඊට පස්සේ මම මෙන්න මේ කරපිංචා වලට අමතරව මේ තියෙන්නේ මේවත් මද පවනේ වේලගත්තු කුරුඳු කොළ. මම කුරුඳු කොළ 4-5ක මේකත් කඩලා කරපිංචා එක වේලෙන් දානකොටම දැම්මේ. ඒවත් මේ හොඳට වේලිලා තියෙන්නේ. මේවා බදින්නේ නැහැ. වල් සද්දේම හොඳට වේලාගෙන මේ හොඳට පොඩි වෙලා යනවා මේවා. මේවා අපිට බදින්න නැතුව එකතු කරගන්න. එතකොට මේ වගේ තියෙන මේ පාට වෙනස් වෙලා තියෙන්නේ මේ වගේ මේ මද පවනෙම වේලිලා හරි සුවඳයි. දැන් උනත් මේ පොඩි කරනකොට හරි සුවඳක් තියෙනවා. අපි දැන් බලමු මේ ඔක්කොම බැද ගන්න ඕනේ. මේවා බදිනවා කියන්නේ මේ අපි හුඟක් බදින්නේ වැද්දාම මේ වගේ තියෙන මේ අර අපි කොටා ගන්නකොට හුඟක් බැදුනොත් එහෙම අපේ 3-5 ටික කළු පාට වෙනවා. මම ටිකක් ලොකු තාච්චියක් ලිපේ තියාගෙන තියෙන්නේ. මම මේ කොත්තමල්ලි 250ම එකපාර එකතු කරගන්නවා. ගොඩාක් වෙලා බදින්නේ. හොඳට වේල්ලානේ තියෙන්නේ අවුවේ දාලා. ඒ නිසා විනාඩි 2-3 මේක සාමාන්‍ය ගින්දරේ බැද ගන්න ඕනේ. මම ලොකු තාච්චියක් තියලා තියෙන ලොකු තාච්චියක් අරගෙන තියෙන නිසා මට පුළුවන් කොත්තමල්ලි 250ම එකපාර බැද ගන්න. දැන් විනාඩි 2-3ක් විතර වගේ කොත්තමල්ලි ටික බැදුණා. මේ බලන්නකෝ. දැන් හොඳට මේක අතින් ඇල්ලුවා මේ පොඩි කරාම කුඩු වෙනවා සද්දෙත් එක්කලා. දැන් මේ ටික ඇති හොඳටම. දැන් මම මේක ලිපෙන් බා ගන්නයි හදන්නේ. ඒ තාච්චියෙන් මම
නැම්ත ලිපේ තියාගත්තා. දැන් මම මේ සූදුරු ග්‍රෑම් 100 බෙද ගන්න හදන්නේ. සූදුරු නම් ගොඩක් වෙලා බෙදෙන්න ඕනේ. මම නම් හැම දෙයක්ම වෙන වෙනම බෙද ගන්නේ. සූදුරු නම් විනාඩියක් විතර වගේ බෙදුනහම ඇති. දැන් සූදුරු එක බෙදලා ඇති. මම මේක ලිපෙන් බා ගන්න යන්නේ. චුට්ටක් රස්නේ අඩු වෙන මෙහෙම බාලි වල වෙලා නිවෙන්න තියෙන්න ඕනේ නැත්තම් ඒ රස්නෙටත් චුට්ටක් වේලෙන්න බලනවා. දැන් මම මහදුරු ටික එකතු කරගත්තා. මේවා මම එකක්වත් ගොඩක් බෙදගන්නේ. මොකද මම මේවා අඹර ගන්නකොට ග්‍රයින්ඩර් එකේ අඹර ගත්තා, මෝලට දීලා අඹර ගත්තා. අර ටිකක් හත් වෙනවනේ අඹරනකොට මේවා. එතකොට තව ටිකක් බෙදෙනවා වගේ වෙනවා. ඒකට පාට වෙනස් වෙනවා. හුඟක් බෙදුනොත්. ඒ නිසා මම මේක අඩුවෙන් බෙදගන්නේ. මම හිතන්නේ දැන් මහදුරු ටිකක් හොඳට ඇතිමේ කුඩු වෙනවා. මේ මහදුරු එකත් බා ගන්නවා මම. මහදුරු එක සූදුරු එක තියෙන කුලටම දාගත්තේ. මේ චුට්ටක් නෙවෙන්න ඔහම තියලා තියෙනවා. දැන් මම හාල් ටික බැල ගන්න යනවා. ඒක සෝදලා වේලලා තිබුණේ. අලු පාට වෙන්නේ නැති එක බැල ගන්න ඕනේ. දැන් හාල් ටික ටිකක් බැදලා තියෙන්නේ. මම ඒකටම මම ගත්තු පරිප්පු ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. මේ දෙක මෙතන වැඩි කරනවා. ඇත්තටම මම මේ හාල් පරිප්පු වගේ දේවල් එකතු කරන එකෙන් මම හදන ව්‍යංජනයට උපු ගතියක් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ හදනකොට දාලා බලන්නකෝ. ඇත්තටම මේ හොඳ ගතියක් තියෙනවා ව්‍යංජනයට. දැන් මේ විනාඩි 3කට විතර පස්සේ මේ දැන් පරිප්පු ඇටවලින් චුට්ටක් පාට වෙනස් වෙගෙන එනවා. දැන් මේක දෙකෙන් බා ගන්න. අපි මේක බලන්න පුළුවන්. මේ චුට්ටක් මේ ඇටයක් කරන් හැපුවම හොඳට හැපෙනවා. දැන් මම මේක බා ගන්න යන්නේ. හරි සුවඳයි එක බැදුනට පස්සේ. දැන් මම අබ ටික චුට්ටක් පුපුරව ගන්න යන්නේ. මේකත් ගොඩාක් බදින්න ඕනේ. අබ නම් යන්තම් පස්සේ උඩ මම මේක ගින්දර උඩ කියන්නේ. ඉඳෙන්න වගේ තියෙන විදිහට. හොඳට සෝදලා අවු වේල්ලන තියෙන ගොඩ බැදෙන්න ඕනේ. දැන් අපිට ඇති හොඳනේ අපිට සක්කාල පාට වෙනස් වෙනවා. දැන් මේක බා ගන්න යනවා. මේ නම් මුළු හාල් ටික
මම ඒක කඩෙන් ගන්නකොටම පොඩි මේ අමුතු පාටක් තිබුණා. මේ බැදිලා නෙමෙයි තියෙන්නේ. මේ අමුතු පාටකට තිබුණේ. මේ මම ඒක ගෙනාව වෙන උළුහල් තිබුණේ නැහැ ඇත්තටම. ඒ නිසා මම සාමාන්‍යයෙන් බඩු ගන්න කඩේ. ඒ නිසා මම ඒක අරන් ආවා. ඒක බැදුණු පාටක්ම තමයි තියෙන්නේ. සුවඳ නම් වෙනසක් නැහැ. හොඳට සුවඳ තියෙනවා බලමු මේ සැරේ ඉතින් දාලා කොටලා. මම මේකෙම තමයි ගත්තේ. දැන් උළුහල් ටික බැදිලා ඇති. මේ විනාඩියක්වත් තිබුණේ නැහැ. ඒකත් අපර 20ක් 25ක් වගේ තමයි තිබ්බේ. දැන් මම මේ ඔක්කොම කොටන්න ගෙනියන්න. මේ දැන් වේදිලා තියෙන්නේ. මම මේ දැන් රස්නේ නෑ චුට්ටක්වත් මේ. චුට්ටක්වත් රස්නේ නෑ. මේ ටික දැන් මම කොටන්න ගෙනියන්න ලෑස්ති. මම මේ කොත්තමල්ලියකට ඉතුරු පහේ ටික ඔක්කොම එකතු කර ගන්නවා. මොකද මම මෝලට අරන් යන්නේ කොටන්න. මේ දැන් මම මේකට එකතු කර ගන්නවා. මේ කොත්තමල්ලි, උළුහාල්. ඊට පස්සේ ගම්මිරිස් ටික එකතු කර ගන්නවා මම. මේ මගේ සූදුරු මහදුරු ටික. මේකෙත් දැන් රස්නේ අඩුයි. මම මේ සූදුරු මහදුරු එකට අබ එකතු කරගත්තේ. මේ පරිප්පු ඒක මම එකට දාලානේ බැද්දේ. ඒ ටික මම වේලගත්ත කරපිංචා එකේ දැන් ඒකත් ඕකටම එකතු කරගන්නවා. මම මේකට මිට 4ක් විතර වගේ දාගත්තා. එතන මට වැඩිපුර දාගන්නවා. ඔයාලත් කැමති තරමක් එකතු කරගන්න. දැන් මේ ටික මම කොටාගෙන යන්නේ කොටාගෙන ඇවිත් මේ දැන් මම මෝලෙන් කොටාගෙන ආපු 3-5 ටික බලන්න මම මේ දැන් අර මෝලෙන් ගෙනුට රස්නේ මම ඒ නිසා මේ කොලේක දාලා ඉවර වෙලා රස්නේ යන්න තියලා තියෙන්නේ. බෝතල් වලට දාගන්න කලින් මේක මම මේ රස්නේ යවන්නේ. මේ බලන්නකෝ දැන් මම මේ ගෙදර කොටන්නේ නැති එක හේතුවක් මේ ගෙදර කොච්චර හොඳට කෙටුවත් මේ වගේ සිනිඳුවට ගන්න බෑ. ඇත්තටම මෝලෙන් කෙටුවාම හොඳ සිනිඳු මේ 3-5 එකක් තියෙන්නේ. ඉතින් මේ ඒ නිසා තමයි මම ගොඩක් දුරට මේක මෝලට අරන් යන්නේ. ඇත්තට මහන්සියකුත් නැහැනේ මෝලට ගෙනහිලා දුන්නාම මේගොල්ලෝ විනාඩියක් දෙකක් යනකොට මේක අඹරලා දෙනවා. අපි අර ගෙදර හදාගෙන හොඳට පිරිසිදුට අරන් යන එකනේ. අපි බලමු මේක එකතු කරලා ව්‍යංජන හදන්නේ කොහොමද කියලා. මේ හරි සුවඳක් දැනෙනවා මේකෙන්. ඇත්තටම මේ දැන් මගේ 3-5 ටික වේලිලා, කියන්නේ අර රස්නේ ගතිය අඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. මම දැන් බෝතල් කරගන්න හදන්නේ. ලොකු බෝතලයක් අරන් මම කොහොමත් ඉස්සෙල්ලා මේ වැඩිපුර තියෙන 3-5 ටික බෝතලයකට දාලා අයින් කරගන්නවා. මොකද මේ ලොකු බෝතලෙන්ම 3-5 ගන්න ගියාම මේ හුලං වදිනවා වගේ වෙනවා. ඉතල රස සුවඳ දෙකම යනවා. ඒ නිසා මම වැඩිපුර තියෙන 3-5 ටික බෝතලයකට දාලා අයින් කරගන්නවා. ඒ වගේම මට ඔයාලට තව දෙයක් කියන්න ඕනි. මම 3-5 එක කොටනකොට කුරුඳු පොතු, එනසාල්, කරාඹු නැටි මේ තුන එකතු කරේ නෑ. ඔයාලා බලන්න නැති ඇයි මේ තුන එකතු කරේ නැත්තේ කියලා. මම මේ ඇත්තටම මේ 3-5 එක කෙටුවට පස්සේ මේ 3-5 එකෙන් කිරි දාලා හදන මාළු පිණි ටිකක් හදනවා. ඒ වගේම මස් මාළු හදනකොටත් ගන්නවා. මම එනසාල්, කරාඹු නැටි වගේ දේවල් දාන්නේ මස් මාළු හදනකොට විතරයි. ඒ නිසා මේ මස් මාළු හදනකොට දාන ඒවා ටික මේකට එකතු කරන්නේ. ඒ ටික මස් මාළු හදන වෙලාවට මම ඒවට වෙනම ඒ කුරුඳු පොතු, කරාඹු නැටි, එනසාල් කියන ටික වෙනම එකතු කරනවා. ඒ නිසා තමයි මම මේකට එකතු කරගත්තේ නැත්තේ. මේ තියෙන මට වැඩිපුර තියෙන ටික මම මේ තියෙන 3-5 ටික මම සාමාන්‍යයෙන් මම මේ ව්‍යංජන හදනකොට කුසියේ තියාගන්න බෝතලයට දාලා අයින් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම කොටාගෙන ආපු 3-5 එකතු කරලා හදපු කැකිරි ව්‍යංජනයක්. බලන්නකෝ ඇත්තටම ලස්සනයි, සුවඳයි. මම දන්නවා ඒ වගේම හරි රසයි. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාටම ගොඩක් ස්තුතියි. මම ඔයාලගෙන් ඉල්ලනවා මේ ඇඟට පෝෂණ ගුණ එකතු වෙන මේ 3-5 මේ විදිහට ඔයාලටත් හදලා රස බලන්න කියලා. මොනවා හරි ගැටලු තියෙනවා නම් මම ඔයාලට කමෙන්ට් එකක් තියන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඉතින් මාත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.